ඔයාලා හැමෝම අපේ YouTube channel එකට. ඉතින් අද මම අරන් ආවේ ඔයාලට ඉතාමත් යහපත් සුබදායි ආරංචියක්. ඉතින් බලංගොඩ ප්‍රදේශයේ අන්තස්සරණ වෙලා සිටින යුවලක් ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමග කිසියම් පුද්ගලයෙක් විසින් වීඩියෝවක් කරලා සමාජ මාධ්‍යයට මුදා හැරලා තියෙනවා. එයාලා බලංගොඩ පොළේ තමයි ඉඳලා තියෙන්නේ යන්න දෙන්න තරම් නැතුව. ඒ පුද්ගලයා සපත්තු මහාන පුද්ගලයෙක් ඉතාමත් දිලිඳුයි අනාරක්ෂිත විදිහට තමන්ගේ ළමයි දෙන්නවත් පාරේ තියාගෙන තමයි මේ දේ කරලා තියෙන්නේ. ඇත්තටම ඉතින් ඒ පුද්ගලයාට වැරද්දක් කියන්න බෑ. ඒ තමයි මිනිස්සුන්ගේ විලිඳුකම. ඉතින් අපිට පුළුවන් විදිහට අපි උපකාර කරන එක තමයි මේ වෙලාවේ කරන්න ඕනේ. ඉතින් මේක දැකපු අපේ කක්නෝරු විසිරිදම් මහමුදුරු ඒ යුවලට ඒ දරුවන් දෙදෙනා සමග උන්වහන්සේගේ පාසලට එන්න කියලා ආරාධනා කළා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ලබාගත් වීඩියෝවක් තමයි දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ බලලා ඉන්න ඔයාලට තේරෙයි මෙතන මොකද සිද්ධ වෙන්නේ කියලා. මේ අපේ මේ අම්මයි තාත්තයි මේ පුංචි දරුවෝ දෙන්නයි බලංගොඩ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. මේ කට්ටියට ඉන්න තැනක් නැහැ. ඒ වගේම ගෙයක් නැහැ. කට්ටිය ඒකට දැනට කොහෙද ඉන්නේ? මුලින් හිටියේ කොහෙද? පොළේද හිටියේ? මේ කට්ටිය පොළේ තමයි ඉන්නේ. මේ පුංචි දරුවෝ දෙන්නත් එක්ක එහෙම තැන්වල ඉන්න එක අනාරක්ෂිතයි. පිනතර පුද්ගලිකව මට පුළුවන් අපේ දායකකාරකාදීන් එක්ක ගෙයක් හදලා දෙන්න. බලංගොඩින්ම ඉඩමක් ඕනේ. එයාලගේ ගම බලංගොඩ නිසා බලංගොඩ ආසන්නෙන් පුංචි ඉඩම් කෑල්ලක් තියෙනවා නම් ගේ හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ කට්ටියගේ ඉල්ලීමක් අහලම බලන්න. කොහේ ඉඳලාද ආවේ? බලංගොඩ. නම මොකද්ද? ගමගේ ගණේෂ් කුමාර. ගමගේ ගණේෂ් කුමාර. දැන් මෙහෙට ඇවිල්ලා ඉන්න මේ පුංචි දරුවොත් එක්ක මේ ගමගේ බිරිඳ චූටි දරුවා ඒ තාම පුතෙක් ඉන්නවා නේද? මේ දරුවොත් එක්ක මෙහෙට ආවේ ඇයි? අපිට ඇත්තටම ඉන්න ඉතින් තනක් නැහැ. අපිට පොලේ ළමයි හිටියේ බලංගොඩ. ඒ හින්දා ඒ ඉන්න එපා කියලා කියපු හින්දා නඩුව තියෙන හින්දා අපි කාගෙන් හරි උදව්වක් කළා කුලියට නිවසක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නඩුව කිව්වේ මොකද්ද? නඩුව කියන්නේ ළමයි දෙන්න පාරේ තියාගෙන අනාරක්ෂිතයි කියලා. පොලේ ඉන්න එපා කිව්වා. නෑ ඇත්තටම ඒක තමයි මම අමුදුරු අපි වීඩියෝ එකක් කරලා තිබ්බා. ඒකට අමුදුරු කතා කරපු ඉඳන් තමයි අපි මේට ආවේ. වීඩියෝ එක කරේ කවුද කියලා මතකයි නේද? එහෙම දන්නේ ඒ කියන්නේ ඔයගොල්ලෝ ගැන වීඩියෝ එකක් දාලා අපිට ඒ මාත්‍ය අපිට උදව්වක් කළා ගියේදා. හොඳක් කියලා තමයි කියේ. ඒ වීඩියෝේ තියෙනවා. ඊට පස්සේ මේ කප්පුරේ හඳුරු ඒක දැකලා තමයි අපිට එන්න කියලා මෙහෙට එන්න කිව්වා. දැන් හඳුරු උදව්වක් කරන්න හදන්නේ නේද? ඔව්. එතකොට දැන් මොකක්ද කරන්න ඉල්ලීම? මොකුත් නෑ අපිට ඉන්න නිවසක් තිබ්බනම් ඇති. එන මොකුත් ඕනේ. දැන් මේ පුංචි දරුවෝ දෙන්නා මේ නිසා ඉක්මනින්ම ඉන්න තැනක් ඕනනේ. ඔව්. එතකන් කුලියට ආවේ ඉන්න තමයි බලාපොරොත්තු දෙන්නේ. නැත්තම් මේ නඩුව එද්දී ළමයි දෙන්න පරිවාස දානවා කියපුවා තමයි අපි මෙහෙම ඉන්නේ. නැත්තම් ළමට ලැබෙන්නේ මොනවද රස්සාවක් විදිහට කරේ? රස්සාවක් විදිහට කරන් සපත්තු මාන කුඩා දන්නේ ඒක තමයි කරේ. දැන් මේ දවස්වල ඉතින් මොකුත් නැහැ. ඔය ඇවිදලා සමහර අඳුන්කෝරක් මේ කුල්ල තමයි ඉන්නේ. ඇයි සපත්තු මහන ගෙන නැතුව ගියේ? වැඩ පොළ මේ ළමයි දෙන්න තියාගෙන දාන්න එපා කියලා. මේ අය මේ සපත්තු මහන තැන් තියාගන්න එපා කියලා කිව්වා. ඉතින් මෙයාලා මට තියන්න තැනකුත් නැහැ. ඒකයි මම වැඩ කරන තැනට ගෙනින්න තියාගන්න. ඉතින් ඔයාලා දැන් දැක්කා ඒ වීඩියෝ එකෙන් මොකද එතන සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ අන්තස්සරණ යුවලට සහ ඒ ඉලිඳු දරුවන් දෙදෙනාට යන්නේ එන්න තැනක් නැති දරුවන් දෙදෙනාට ඔවුන්ගේම කියලා නිවසක් හදාගා දීමට අපේ හාමුදුරුවෝ පොරොන්දු වෙනවා. ඉතින් මෙවැනි දේවල් තමයි අපි අපේ සමාජයේ සිද්ධ වීමට අවශ්‍ය. ඉලිඳු දුප්පත් මිනිස්සු ඕන තරම් ඉන්නවා. යන්නේ එන්න තැනක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතාමත් අමාරුවෙන් ජීවිතය ගැට ගහගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ඒගොල්ලන්ට පිට වෙන්න අවශ්‍යයි. මොකද අපි හැමෝම මිනිස්සු අපි එකිනෙකාට උදව් කරගෙන සමාජයේ යහපත් ලෙස ජීවත් වෙන එක තමයි ඉතාමත් හොඳ. ඉතින් අපේ හාමුදුරුවන්ට මෙවැනි දේ තවත් සිද්ධ කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ මේ කාර්යය වෙනුවෙන්. ඉතින් මේ වගේ වීඩියෝස් ටිකම බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න.